උදේට පින්ඩ පාතයක්දී පොල් සම්බෝලයි බතු ටිකක් බෙදුවෙත් තමයි මම කැමැත්තෙන්ම කන්නේ. තේරෙනවද? නමුත් කවදාකවත් අපිට මේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා හිතාගෙන උදේට එළියට බහින්නේ. නමුත් කවුරු හරි අපිට හාල් මැස්සෙක් මාළු කැල්ලක් පූජා කළා කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් ඒක කවදාකවත් අපි හාල් මැස්ස මෑල්ලු හැටියට දකින්නේ නැහැ. මොකද මේ තෘෂ්ණාව නැති කරගන්නා වූ ගමනක් අපි යන්නේ. තෘෂ්ණාව තියෙන්නේ මහත්වෝ මාළු කැල්ලේවත් පොළොස් වෑංජනේවත් පරිප්පු වෑංජනේවත් නෙමෙයි. තෘෂ්ණාව තියෙන්නේ වෑංජනයේ කෙරේ අපි තුලයි තෘෂ්ණාව සකස් කරගන්නේ. එහෙනම් අපි මාළු කැල්ලෙන් බැහැර වෙලා පොළොස් වෑංජනයේ තෘෂ්ණාව සකස් කරගත්තොත් එතනක් තියෙන තෘෂ්ණාවයි මහත්වෝ. එතනක් තියෙන තෘෂ්ණාව. මොකද තෘෂ්ණාවයි නැති කරගන්න. තෘෂ්ණාවයි දුක සකස් කරන්නේ. එහෙනම් ඉලක්ක කරන්න ඕනේ පොළොස් වෑංජනේවත් මාළු කැල්ලවත් කුකුල් මස් කැල්ලවත් නෙමෙයි. මේවා කෙරේ අපි තුල තියෙනා වූ අන්න එතන තමයි ප්‍රඥාව කියන්නේ මහත්වෝ. මෙතෙන්ටයි එන්න ඕනේ. මෙතෙන්ට එන ගමනේදී කෙනෙක් මස් මාළු කන්න අකමැති නම් කන්න එපා. මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ මස් මාළු කෑපුවාම මට මෛත්‍රිය හීන වෙනවා කියලා මං කියන්නේ එපා ඔබ කන්න එපා. මොකද මෛත්‍රිය අවශ්‍යයි සතර අපායෙන් මිදෙන්න. සතර අපායෙන් මිදෙන්න මෛත්‍රිය අවශ්‍යයි. ඔබ මස් මාළු නොකෑම නිසා මෛත්‍රිය වැඩෙනවා නම් ඔබ මස් මාළු කන්න එපා. ඒක කන්න එපා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට සීලයක් හැටියට මේක දේශනා කළා. එහෙම නැතුව අපිට ඒක එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. මොකද අකුසල් විපාකයක් දැන් අපි එක මහත්ෙක් හිටියා. එයා ස්වාමීන් වහන්සේ කෙනෙක්. බොහොම වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච සාමණේර හාමුදුරුවෝ කෙනෙක්. නමුත් මේ හාමුදුරුවෝ හරිම සිල්වත් ස්වභාවයෙන් හිටියේ. ඕන වෙලාවක ඇස් දෙක පියාගෙන තමයි මේ ස්වාමීන් වහන්සේ ඉන්නේ. අපි දානෙට ගියාම දානෙට වාඩුනාම දන් බෙදාගෙන ගිහියා එනකොට මං එයාට තට්ටු කරන්න ඕනේ. එතකොට තමයි ඇස් දෙක අරින්නේ. මොකද ඒ තරම් සමාධිමත් හිතකින් හිටියේ. ඉතින් මෙහෙම සමාධිමත් හිතකින් හිටියට මටත් මේ අඳුන ගන්න බෑ මොකද්ද මේ සමාධිය කියලා. මොකද හැම වෙලාවෙම එහෙම ඉන්න ක්‍රමයක් නැහැ. නමුත් මෙහෙම ඉන්නකොට දවසක් ඒ කාලේ ටිකක් ඈත ආරණ්‍යක හිටියේ මේ රෑ 6ට විතර මේ හමුදාවේ කට්ටියක් ගිහිල්ලා තින ඔය කුටිය හරහා. යනකොට මේ කුටිය එකපාරට මේගොල්ලෝ දොර ඇරලා බලනකොට මේ කුටිය ඇතුලේ දුම පිරීලා තියෙනවා. ඒ දුම කියන්නේ මේ මොකක් හරි සුකරාට් හරි මොනවා හරි මත්ද්‍රව්‍ය මේ පාවිච්චි කරලා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. මොකද මේ සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් එයා දුස්සීල කෙනෙක්. නමුත් ඒක කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ දැන් මෙහෙම වුණාම දැන් අපි දැනගත්තා මෙයා මේ මත් වෙලායි මේ ඇස් දෙක පියාගෙන ඉන්නේ. තේරෙනවද? මත් වෙලායි ඇස් දෙක පියාගෙන ඉන්නේ. දැන් සංඝයාට අයිති නෑ. මොකද එක පැත්තකින් ඒ කියන්නේ සංඝයා කියන වයසට කියලා මහාන වෙච්ච බොහොම දුර්වල හාමුදුරුවෝ කෙනෙක්. නමුත් මේ හැම කෙනාම රැවටිලා හිටියේ. ඒතකොට දැන් අපිට තේරෙනවා මෙයා මත් වෙලා හිටියේ කියලා. එතකොට මම දැනගත්තා මෙයා කොච්චර පිරිසක් රැවට්ටුවාද කියන කාරණා. මොකද ඒ වෙලාවේ දායක පිරිස આવුත් කවදාකවත් අපිට වන්දනා කරන්නේ නැහැ. එයාට තමයි වන්දනා කරන්නේ. මොකද අපි ඇස් අරගෙන hina වෙවි ඉන්නේ. ඒ කියන්නේ එච්චරටම මිනිස්සු නැවතුණා අය. එතකොට අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සිද්ධිය වෙද්දී උනාට පස්සේ එයා සමාධියෙන් අරමුණු කරලා බලලා තිනවා මේ ස්වාමීන් වහන්සේ මේ අකුසල් නිසා මේ වෙලාවේ අපවත් වුණොත් මෙයා කොහේ උප්පත්තියක් ලබයිද කියලා. එයාට උතුම් සමාධියෙන් පේන්නේ මේ කළු පාට මාළුවෙක්. කළු පාට මාළුවෙක්. දැන් ඊට පස්සේ එයා මේකට එයාගේ නුවණින් ගලපලා බලනවා කොහොමද මෙයා මාළුවෙක් වෙන්නේ කියලා. තේරෙනවද? එතකොට මෙයා මාළුවෙක් වෙනවා කියන්නේ මොකද්ද? මෙයා ඒ වෙලාවේ දැන්ට ඒක අදාළ නැහැ. දැන් සමහර විට ඒ හාමුදුරුවෝ සෝවාන් වෙලා ඉන්න පුළුවන්. සමහර වෙලාවට එයා සතර අපායට වැටිලා පරාජිකා වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා දැන් අදාළ නැහැ. ඒ වෙලාවේ මේක අදාළ. එතකොට ඒ වෙලාවේ මාළුවෙක් වෙනවා කියන්නේ මෙයා ඒ වෙලාවේ අපවත් වුණොත් මාළු බිත්තරයකට තමයි බහින්නේ. දැන් අපි බලන්න ඔය පාරේ යනකොට වෙල්ලයිනේ ඔය වැව්වයිනේ එහෙම කොක්කු ඉන්නවා. මේ කොකා එක කකුලක් උස්සගෙන සිල්ගත් සෙයියාවෙන් තමයි බලාගෙන ඉන්නේ. බලාගෙන ඉඳලා ළඟට එන මාළුව අල්ලගෙන කනවා. නමුත් මාළුවා රැවටෙනවා කොකාට. මාළුවා කවදාවත් හිතන්නේ නැහැ කොකා මාවල්ලා කාවි කියලා. මොකද ඒ තරම් සිල්ගත් ස්වභාවයෙන් තමයි කොකා ඉන්නේ. එතකොට දැන් මේ මාළුවා මෙහෙම මාළුවෙක් ඉපදුනාම අර සිල්ගත් ස්වභාවයෙන් ඉන්න කොකා අර මාළුවාව මරාගෙන අන්න හේතුඵල ධර්මය. දැන් මෙයා මෙතෙන්ට තමයි මේ යන්නේ. තේරෙනවද? ඒ කියන්නේ දැන් මහත්යා යනකොට මහත්යාට පෙවුනේ කොකෙක් මාළුවෙක් අල්ලන් කනවා මහත්යා කියන්නේ අනේ පව් කියලා. පව් කියලා හරියනවද? හේතුඵල ධර්මයක්. අකුසල් විපාකය. මෙතන මේක තමයි බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්නේ මහත්යෝ. එහෙනම් මාළුවෙක් වෙලා ඉපදෙන්නේ කවුද? අකුසල් විපාකයක් කරපු කෙනෙක්මයි. අපිට ඒක වළක්වන්න බැහැ. නමුත් අපි මස් මාළු කන්න නැත්නම් නොකයි. අපි මස් මාළු නොකෑව කියලා කාල් මහත්යෝ ඔය සත්තු මැරෙන එක කවදාකවත් වැළක්වෙන්නේ. හෙට පාලකයෙක් මේ රටේ පහළ වෙලා නීතියක් ගෙනාවොත් හෙට ඉඳන් කිසිම හරකෙක් කිසිම ඌරෙක් කිසිම එළුවෙක් කුකුලෙක් මාළුවෙක් මරන්න දෙන්නේ නැහැ කියලා. අවුරුද්දක් යනකොට මහත්යෝ මේ රටේ සත්ව ගහණය මනුස්ස ගහණය ඉක්මවලා යනවා. ඉක්මවලා ගිහිල්ලා හැදෙන්නා වූ ලෙඩ රෝග වලින් මුළු මනුස්ස ගහණයම වඳ වෙලා යනවා මහත්යෝ. එහෙනම් මේවා යථාර්ථයක් නෙමෙයි. ලෝකී කියන්නේ දුක. දුක කියන්නේ මායයටයි තියෙන්නේ. දුක කරා ලෝකේ ඇදිලා යනවා. ඒක ලෝකේ කවදාකවත් නවත්තන්න
බෑ. අපි මේකෙන් මිදලා යන්න ඕනේ. අපි මිදෙන්න නම් පාර මේකයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. එතන තමයි මස්වාංශ ප්‍රශ්නය අර්ථය. නමුත් නැවතත් මම කියනවා කැමැති නම් කන්න, අකමැති නම් නොකන්න. අපි කවදාකවත් අපිට මස් මාංශ උනේ කියලා කියන්නේ යන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉල්ලනවා නම් යාගේ ස්වාමීන් වහන්සේ නම නෙමෙයි යා. යාගේ ගුණයක් නැහැ. අපිට ලැබෙන දේ අපි වළඳනවා. ඒ ලැබෙන දේ අපි මස් මාංශ එළවලු කියලා බෙදාවෙන් කරන්නේ. මේ සියල්ලම සතර මහා ධාතුවක් හැටියට දකිමින් තමයි අපි ඒ කටයුතු සිදු කරන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් දාන දුක ඉල්ලුවොත් පුතේ යාගේ ගුණයක් නැහැ. දෙන එකනට පව් සිද්ධ වෙන්නේ නැහැ. කැමති දේ දෙන්න. කැමති දේ දුන්න නැත්නම් එයා සතුටු වෙන්නේ නැහනේ. මේ ඉල්ලුවොත් දෙන්න නොදී ඉන්න එපා. තේරුණාද? සතුටු එයා සතුටු කළොත් ඔබට පින ලැබෙන්නේ නේද? එයා සතුටු නොවි දාන කෑවොත් ඔයාලට පින ලැබෙනවද? ඔබට ලැබෙනවා. ඔබේ ශක්තියෙන් ඔබට ඇති කරගන්න පුළුවන්. නමුත් ඉතින් අර හාමුදුරුවෝ බණ කියද්දී හරියට මොකක් හරි දෙයක් කිව්වොත් ඔබේ හිත සවුත් වෙනවනේ නේද? ඒ නිසා කැමැති ඉල්ලුවොත් දෙන්න. තේරුණාද? නමුත් ඉතින් අපේ දින අකුසල් පුතේ. අපිට ඒවා දකින්න ලැබෙන්නේ අපේ අකුසල් නිසා. දැන් ඕමෝම කියලා කාසාය කණ්ඨක කියන කෙනා සත්තු මරාගෙන කන කෙනෙක්. තේරුණාද? අරක්කු බීලා ඉන්නේ යා පන්සලේ. එයා ළඟට ගිහිල්ලා සාංගික කරලා මිනිස්සු දන් දෙනවා. මොකද එදා එයා තමයි සමාජයේ ඉන්න ලොකුම සිල්වතා. එහෙනම් සමාජය කොච්චර පිරිහීමටපත් වෙන්නේ නැද්ද? ඒ නිසා මේ දකින්නේ මොකද්ද? මේ ධර්මයේ දකින්නේ, මේ විනාශය දකින්නේ, මේ දුක දකින්නේ. තේරෙනවද? එහෙනම් දකින්න මේවා දකිද්දී දානය කියන තැන තව කොටු වෙලා ඉන්න යන්න එපා. දන් දෙන්න. දානය තුල කොටු වෙලා ඉන්න යන්න එපා. තේරෙනවද? ඒ නිසා ස්වාමින් වහන්සේලා ඉල්ලනවද නැද්ද කියලා හිතන්නත් යන්න එපා. ඉල්ලුවොත් හදලා දෙන්න. ඉල්ලුවේ නැත්තම් ඔබ අකමැති නම් හදලා දෙන්න යන්න එපා. මං ගිහි කාලේ මං පන්සලේ ඉන්නකොට මං පන්සලේ මේ ඉන්නකොට දවසක් රැය 4 විතර ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කිව්වා ආම්දුරනේ අද හරි ප්‍රශ්නයක් නේ මට උනේ. මම මොකද ස්වාමීන් වහන්සේ? අද දවල් දාන ගෙදරට ගියා. දාන ගෙදරට ගිහලා මං දාන ගන්නකොට අනේ මට එකපාරට කෙස් ගහක් හැපුණා. මට අප්පිරියයි මං දාන ගත්තේ නෑ. අනේ දැන් නම් හරි බඩගිනි මේ ලලිත් මහත්තයෝ මට මේ කෑම පාර්සලයක් ගෙනත් දෙන්න කියලා රැය 7ට කිව්වා. රැය 7යි වෙලාව. අනේ මං ඒ වෙලාවෙම මගේ ගෙදරට ගිහිල්ලා මට බෙදලා තිබ්බේ බත් එක ගෙනල්ලා දුන්නා. දීලා මං ග්‍රෑම් 100 බිස්කට් පැකට් එකක් කාලා මං නිදාගත්තා. ඉතින් එතනදී මං හාමුදුරුවන්ගේ වැරද්ද හොයන්න ගියේ. හාමුදුරුවන්ට උපදෙස් දෙන්න මං ගියේ නෑ. මට අවශ්‍ය වුණේ බත් එක අතහැරලා ඒ ගන්න තියෙන ශක්තිය මට ගන්න. මං ඒක ගත්තා. අරගෙන මම මෙතන ඉන්නවා ඒ හාමුදුරුවෝ කොතන ඉන්නවද කියලා මං දන්නේ නෑ. මට ඒක වැඩකුත් නෑ. ඒ නිසා අනුන් හොයන්න එපා පුතේ. අනුන් තුලින් ඔබ ශක්තිමත් වෙන්න ඔබ දක්ෂ වෙන්න. තේරුණාද? ඒක තමයි දක්ෂභාවය.